ආයුබෝවන් ඔයාලටත් එකතු වෙලා ඉන්නේ DTH YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ ඔයාත් මේ වෙනකොට අලුතෙන්ම preset TV සම්බන්ධතාවය මිලදී ගන්න කෙනෙක් නම් ඉතින් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි. මොකද මේ වෙනකොට ඔයා අලුතෙන් preset TV සම්බන්ධතාවය මිලදී ගන්න කලින් අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ මේ preset TV සම්බන්ධතාවය ඔයාලට ලබා ගන්න පුළුවන් channel මොනවද කියන එක. ඉතින් මේ වෙනකොට අද වෙනකොට channel මොනවද update වෙලා තියෙන්නේ ඒ ගැන තමයි අද විස්තරයක් ගේන්නේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහත තියෙන subscribe button එක press කරලා notification bell එකත් all කරලා තියාගන්න. අලුත්ම වීඩියෝ ඔයාලකට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. මොනවද ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් channel ටිකේ ඒ වගේම මොනවද update වෙලා තියෙන්නේ? තිබුණ channel ඒ විදිහටම තියෙනවද? අලුතෙන් මොනවද හම්බ වෙන්නේ? අපි තරයක් බලමු. එහෙනම් ඔයාලා මුලින්ම බලා ගන්න පුළුවන් channel list එකේ අපිට ශ්‍රී දලදා මාලිගාව channel එක මෙන්න මේ විදිහට තියෙනවා. මේ channel එක තිබුණ විදිහටමයි තියෙන්නේ. මාරු වෙලා නැහැ. ඒ වගේම රූපවාහිනී channel එකක් තියෙනවා. ඒ channel එකත් තිබුණ තැනම තියෙනවා. ඒක මාරු වෙලා නැහැ. එතනින් එහාට නේත්‍රා TV තියෙනවා. එතනින් එහාට ITN channel එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් වසන්තම් TV channel එක තියෙනවා. ඒ channel එකෙන් පස්සේ අපිට preset 7 කියලා channel එකක් තියෙන channel එක වැඩ කරන්නේ නැහැ. එතනින් එහාට 8 වෙනි channel එකට සිරස TV channel එක තියෙනවා. ඊට පස්සේ ශක්ති TV තියෙනවා. එතනින් එහාට TV1 channel එක බලා ගන්න පුළුවන් 10 වෙනි channel එක හැටියට. 11 වෙනි channel එකට ඔයාලට සුවර්ණ වාහිනී channel එක මෙන්න මේ විදිහට ලබා දීලා තිනවා. 12 වෙනි channel එකට අපිට දෙරණ ඒ වගේම 13 අද දෙරණ මේ වෙනකොට වැඩ කරන්නේ නැහැ 24 channel එක. එතනින් එහාට සියත TV channel එක බලා ගන්න පුළුවන්. Star Tamil 15 වෙනි channel එකට. එතනින් එහාට හිරු TV channel එක තියෙනවා අපිට 16 වෙනි channel එක හැටියට 17 TV Supreme එක තියෙනවා. එතනින් එහාට The Buddhist channel එක බලා ගන්න පුළුවන්. දසත TV රංගිරි ශ්‍රී ලංකා වර්බුම් TV ඊට පස්සේ preset 22 ටෙස්ට් channel එකක් විදිහට මෙන්න මේ විදිහට වැඩ කරනවා. කුමා TV කියලා channel එකක් තියෙනවා. preset 24 channel එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. ITV channel එක අලුතෙන් එකතු වෙච්ච channel එකක්. එතනින් එහාට සද්ධර්ම වාහිනී බෞද්ධ channel එක තියෙනවා. ඇතිවන් TV Tamil channel එකකුත් preset 28 ඇත්තටම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ සර්දා TV බලා ගන්න පුළුවන්. එතනින් එහාට මෙන්න මේ channel එකත් වැඩ කරන්නේ නැහැ. 31 විදිහට NHK HD දෙනවා අල් ජසීරා ඒ වගේම RT මේවා ඔක්කොම විදේශීය channel ABC ඕස්ට්‍රේලියා QW මෙතනින් එහාටම අපිට විදේශීය channel set එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට 9XM කියලා channel එකක් තියෙනවා. ඒ වගේම B4U Music එතනින් එහාට කුරාන් TV කියලා channel එකක් මේකත් අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ. ඊට DD Sport මේ තියෙන එකම sport channel එක 24 channel එක ඊට පස්සේ තියෙනවා. එතනින් එහාට TV5 Monday කියලා එකක් තියෙනවා. Euro News තවත් මේ තිබුණු channel set එකක්. ඒකම Passion TV HD CGTN ඒ වගේම කොන් channel එක තියෙනවා. එතනින් එහාට KBS World KBS Korea මේ channel දෙක කලින් දැන් තිබුණු channel දෙක තියෙනවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ channel එකත් වැඩ කරන්නේ නැහැ. ඉතින් එහාට 49ත් වැඩ නැහැ. 50 වෙනි channel එක හැටියට hits music channel එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ channel 50 තමයි මේ channel පෙළගැස්මේ channel set එක. ඉතින් මේ channel 50න් channel 45ක් වගේ තමයි වැඩ කරන්නේ. මොකද channel 5ක් 6ක්ම වැඩ කරන්නේ නැහැ මේ වෙනකොට. ඉතින් තමයි 2026 ජූලි මාස වෙනකොට ඔයාට preset TV channel පෙළගැස්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ප්‍රශ්න ගැටලු මොනවද තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරන්න බැරි වුණා නම් channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.